හැලෝ ඔයගලන්ට කොහොමද? ඉතින් ඔන්න අදත් ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඔයගලන්ට අරගෙන ඩිස්නිලන්ඩ් පැරිස් කොහොමද හැලෝවින් සෙලිබ්‍රේට් කරලා තිබුණේ, මොන වගේ ඩෙකොරේෂන්ස්ද තිබුණේ, and also කොහොමද මම ගෙදර පොඩි අයත් එක්ක හැලෝවින් සෙලිබ්‍රේට් කරේ, කොයි වගේ කෑමද මම හැදුවේ, යුවානා යුවේනෝයි කොයි විදිහට දේවල් එන්ජොයි කළේ කියලා බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න අපි යනවා පැරිස් ඩිස්නිලන්ඩ් එකට. මේ මකර කොහොමද? යාගේ කටින් දුමත් යනවා. යුවන නම් හොඳටම බය වෙලා හිටියේ. අපි ඩිස්නි වල බලන්නේ හැම ප්‍රින්සස් කෙනෙක් මේ පැරඩ් එකේ ඉන්නවා. විශේෂයෙන්ම ගෑනු ළමයි ගොඩක්ම ආසයිනේ ප්‍රින්සස්ලට. මගේ යුවනත් ඒ වගේ. අපි වෙන දවසක ඩිස්නිලන්ඩ් ගියා නම් මේ ඉන්න ප්‍රින්සස්ලත් එක්ක අපිට ෆොටෝස් උනත් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඇත්තටම ඩ්‍රෙසින් කරලා ඉන්නේ ඇත්තම ප්‍රින්සස්ලා වගේ. ඒ කාටුන්ස් වල දකින්න විදියටම හරිම ලස්සනයි. අනික ඒගොල්ලෝ ඇක්ට් කරන්නේ, කතා කරන්නේ හැමදේම ඇත්තම ප්‍රින්සස්ලා වගේ. මේ ඉන්නේ අපි හැමෝම දන්න අල්සයින් ඉන්න. යුවාන නිසාම මේ ෆිල්ම් එක මං හිතන්නේ මං 10-12 පාරකට වඩා දැන් බලලා තියෙනවා. ඉතින් මේ පෙරඩ් එක දැන් ඉවරයි. අපි බලමු මොකද කරන්න කියලා. අපි ඊළඟට ගියා ඒලියන්ස් ලගේ ස්පේස් සෙන්ටර් එකට. මරුම එක්ස්පීරියන්ස් එකක් තමයි ඔන්න ගන්නවනම්. ක්‍රවුඩ් එක වැඩි නිසා ගොඩාක් වෙලා පොලිමේ ඉන්න නම් වුණා. ඒක නම් බෑඩ් එක්ස්පීරියන්ස් එකක්. වෙලා අන්තිමට හොඳටම බඩගිනි. අපි මුලින්ම කාලා හිටියා. ඔන්න දැන් ලන්ච් එකෙන් පස්සේ හැලෝවින් පැරඩ් එක බලන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. අපි මීට කලින් 4 හරි 5 වෙනි පාරක් හරි අපි ගිහිල්ලා තියෙනවා ඩිස්නිලන්ඩ් බලන්න. but this is the first experience අපි හැලෝවින් එකට ඩිස්නිලන්ඩ් එකට ගියපු. විශ්වාස කරන්න මේක ඇත්තටම amazing experience එකක්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද ඩිස්නිලන්ඩ් පැරඩ් එකේ ගන්න පුළුවන් ලස්සනම ෂොට්ස් ටික ඔක්කොම මගේ මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා. හරියට නිකන් එතෙන්ට ගිහින් බලන් හිටියා වගේ ඔයගලන්ට මේක බලන්න පුළුවන්. එක තප්පරයක්වත් මිස් කරන්න නැතුව ඉවර වෙනකම්ම බලාගෙන ඉන්න. මේක නම් ඔයගලන්ට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් වෙනවා. ඒක නම් මට හොඳටම ෂුවර්. මේ බලන්නකෝ මාර කියුට් නේ. මං ගොඩක්ම ආස කරපු ඩාන්ස් එක තමයි මේ ඉන්න ගෑනු ළමයි ටික ඒ කොමලා එක වගේ එකම ස්ටෙප්ස් එකම විදියම. ඔය දැන් ආපු කොමලා හොල්මන්. ඒගොල්ලෝ නම් බය හිතෙනවා. චූටි දුවත් බය වෙලා තමයි හිටියේ. බය හිතෙන්නේ නැද්ද මේ බලන්නකෝ. There you are. කොහොම හරි මේ වෙලාව වෙනකොට අපිත් හොල්මන් එක්ක නැටුවා. මේ හරිය වෙද්දී ඒගොල්ලෝ ෆයර්වර්ක්ස් දාන්න පටන් ගත්තා. හරිම ලස්සන මැජිකල් එක්ස්පීරියන්ස් එකක්.
ඉතින් මේ වෙද්දී හැමෝම නැටුවා ගෝස්ලයි හිටපු මිනිස්සුයි අපි හැමෝම මොකද මේ තමයි පැරඩ් එකේ අවසාන හරිය. හැබැයි තාම ඉවර නෑ. අඳුරගත්තද මේ දෙන්නව? කොමාරි පොලිමේ ඉඳලා ඔන්න අපිත් යනවා දැන් කාර් එකක් පදින්න. ඔය ඉස්සරහින් ඩ්‍රයිව් කරන් යන්නේ තනියම මගේ කොළු පෙටිය. කාර් එක පැදලා ඉවර වෙලා දැන් අපි යන්නේ හරිම ලස්සන තැනක් බලන්න. ඒක සම්පූර්ණයෙන්ම යන්න තියෙන බෝට් එකේ වටේටම පුදුම ලස්සනක්. සුරංගනා ලෝකයක් වගේ හරිම ලස්සනයි. මේ දේවල් දකින්නකොට හැමතිස්සෙම හිතන එකම දේ තමයි අපි කොයිතරම්නම් වාසනාවන්තයිද. එහෙම නේද? ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලට හිතෙන දේත් මේ වීඩියෝ එකෙන් පස්සේ මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක ඉවර වෙලා ආයෙත් අපි ගියේ හොල්මන් බලන්න. ඒක තනිකරම හොල්මන් බංගලාවක්. බයට මට කොහොම හරි එකක්වත් ඇතුලේ දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. වීඩියෝ එක ඉවර නැහැ. ඩිස්නි ඉවරයි. ඒ වුණාට එන්න අපේ ගෙදර. ගෙදර ඇවිල්ලා මම පොඩි දෙන්නටම චූටි පම්කින් ගෙඩි දෙකක් හදලා දෙන්න තමයි හදන්නේ. හැලොවින් වගේ. අපි අර විදිහට කපලා ඔන්න ඔය විදිහට ඇට ටික අයින් කරගෙන ඊට පස්සේ ඔන්න යාගේ ඇස් දෙක කපා ගන්නවා මම. කාටත් කපා ගන්නවා. ඔව් මං හිතුවට වඩා ඒක හරි ලේසි වැඩක්. මොකද මං හිතුවා ගෙඩි පුංචි හින්දා වැඩේ කරගන්න හරි අමාරු වෙයි කියලා. හිතපු තරම් නම් ඒක අමාරුනේ නෑ. ඒ වැඩේ ලස්සනටම කරගෙන මගේ ඩිනර් ටේබල් එක තවත් ලස්සන කරගන්න පුළුවන් වුණා. මම ඒක ඇතුලේ චූටි ටිපන්දන් දෙකකුත් පත්තු කරා. ඉතින් යන්න කලින් මං ඔය හදලා ගිහපු කෑම ටික තමයි තියෙන්නේ. අතක් තියෙනවා. බය හිතෙන චූටි ස්පයිඩර්ස්ලා වගේ හැදුවා. ටෙවල් එකක් තියෙනවා අපි දෙන්න ටෙවල් එකක් තියෙනවා. ඉතින් ඔන්න හැමදේම ඉවර වෙලා අපි දෙන්න කොත්තුවකුත් හදාගෙන අපි දෙන්නගේ ටයිම් එක තමයි මේ වෙලාව. Thank you very much අපිත් එක්ක එකතු වෙලා හිටියට. අපි හිතනවා මේක මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති ඕගොල්ලන්ට. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වීඩියෝ එක ගැන මොනවද ඕගොල්ලන්ගේ අදහස් කියලා. ස්තුතියි.